කොනිචිවා ළමයි එහෙනම් අද පටන් ගන්නෙ නික්කි වල ග්‍රැමර් වල සිංහලෙන් කියලා දෙන පාඩම් මාලාවේ දෙවෙනි කොටස. පළවෙනි කොටස ඔයාලා බලලා නැත්නම් ඒක බලලා දෙවෙනි කොටසට එන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න. ඒ වගේම වෙන කට්ටියටත් බලන්න ෂෙයා පාරකුත් දාන්න. හරි එහෙනම් අපි වැඩේට සිට වෙමු. නයි කොතෝමෝ නයි. අපි බලමු එහෙනම් පළවෙනි එක. මයිනිචි කංජි යොත්සු ඉත්සු නරා ඔබේ රරේ නයි කොතෝමෝ නයි. ඒ කියන්නේ ඔබේ රරේ නයි නෙමෙයි. නයි කොතෝමෝ නයි. දවසට කංජි 4ක් 5ක් මතක තියාගන්න පුළුවන්. දෙවෙනි එක බලමු. කොනෝ කයිෂා යමෙරේ හිතෝනෝ කිමොචිකා වකරනයි කොතෝමෝ නයි. ඒ කියන්නේ වකර නයි නෙමෙයි. වකර නයි කොතෝමෝ නයි කියන්නේ මේ කයිෂා එක නවත්තන හිතෝගේ කිමුචි වකරු. ඒ කියන්නේ දන්නවා. හරිද? මේක යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඇඩ්ජෙක්ටිව් එක කුණයි. නාකේයෝසිත් එක්ක ජනයි. verb එක නයි. verb එක රරෙනයි. මේ අවස්ථාවලදී නයි කොතෝමෝ නයි කියන එක යොදා ගන්න පුළුවන්. නයි දෙවා ඉර රරෙනයි. ඒ කියන්නේ නවත්ත ගන්න බැරි වුණා. තයිදොනෝ වරුයි තෙන්නින්නි හිතකොතෝ මොංකුෝ ඉව නයි දෙවා ඉර රරෙ නකත්තා. කඩේ ඉන්න ක්ලාක්ගේ වැරදි හැසිරීම් නිසා හිතින් බයින් නැතුව ඉන්න බැරි වුණා. කෝජිනෝ ඔතෝගා උරුසකුතේ මිමිෝ ෆුසගා නයි දෙවා ඉරරරෙ නයි. ඒ කියන්නේ වැඩපලේ හඬ නිසා මගේ කනක් ඇහිල්ලේ ඉන්න බැරි වුණා. මේක යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි verb එක නයි දෙවා ඉර රැරෙ නයි. සූනිවා ඉර රැරෙ නයි. ඒ කියන්නේ මේකේ තේරුමක් තමයි නැතිව ඉන්න බෑ කියන අදහස. ශුකුබාදේ යානා කොතෝගා අරුතෝ සකේ ඕ සූනිවා ඉර රැරෙ නයි. ඒ කියන්නේ වැඩපලේ කලකිරෙන දේවල් තිබ්බාම බොන්න නැතුව ඉන්න බෑ. අනෝ ඒගා මිත්තරා දරේදෙමෝ කන්දෝ සෙසූනි වා ඉරරර නයිදරෝ. මේකෙන් කියන්නේ අර චිත්‍රපටිය බැලුවහම හැමෝටම මෝටිවේට් වෙන්න නැතුව ඉන්න බෑ. මේක යොදා ගන්න පුළුවන් අවස්ථාව තමයි verb එක නයි ෆෝම් එක කපලා සූනිවා ඉරරර නයි. සිනයි කියන එක සෙසු කියලා තමයි යොදාගන්නේ. නේබා නරනයි. නැතිව බෑ. වීසා කිරතනු දේ කුණේ කයිරිනේබා නරනයි. වීසා එක ඉවර වුණ හින්දා රටට ආපහු යන්න නැතුව ඉන්න බෑ. සොරේගා සිංචිස්සු දේ අරුකොතෝවා තස්කමේබා නරනයි. මේක ඇත්තටම තියෙන හින්දා විශ්වාස කරන්න නැතුව ඉන්න බෑ. මේක යොදා ගන්න අවස්ථාව තමයි verb එකක් එක්ක නයි ෆෝම් එක ඉවත් කරලා නේබා නරනයි. සිනයි කියන එක සෙනේබා නරනයි විදිහට තමයි යොදාගන්නේ.
තේවා නරණයි. තේවා නරණයි කියන්නේ අවධාරණය කරන්න තමයි මේක යොදාගන්නේ. කොනෝ හිසන්නා තයිකෙන්නෝ කෙස්තේ වසුරු තේවා නරණයි. මේ උපක්‍රමශීලී අත්දැකීම කෙසේවත් අමතක කරන්න බෑ. සිප්පයි ඕ හිතෝනෝ සෙයිනිස්තේ වා නරිමසෙන්. ඔයාගේ මිස්ටේක් එක ඔයාගේ වැරැද්ද වෙන කෙනෙකුට පවරලා ඉන්න බෑ. තේ ඉරරරෙනයි. තේ රරෙනයි. තේ රන්නයි. ඒ කියන්නේ දිගටම කරන්න බෑ කියන එක. සුසුකේ රරෙනයි කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. තනකසාන් ඔසොයිනා මෝ මත්තේ රරෙනයි කරා සකිනිකෝ. තනකසාන් ඔයා පරක්කුයි. බලාගෙන ඉන්න බෑ. ඒකින්ද කලින් යන්න. ඉසොගසුකුතේ තෙරෙබිනන්තේ මිතේ රන්නයි. ඉසෝගශි හින්දා ටීවී එක බලාගෙන ඉන්න බෑ. මේක යොදාගන්න පුළුවන් අවස්ථාව තමා verb එක තේ ඉරරරෙනයි. verb එක තේ රරෙනයි. verb එක තේ රන්නයි කියන අවස්ථාව. දේ බකරිවා ඉරරරෙනයි. ඒ කියන්නේ මේක විතරක් කර ඉන්න බෑ. උදාහරණයක් බලමු. රෙන්කියෝ දකේදෝ මෝසුගු ශිකෙන් අරුකරා අසුන්දෙ බකරිවා ඉරරරෙනයි. නිමාඩු උනාට ළඟදීම විභාගේ තියෙන හින්දා සෙල්ලම් කර ඉන්න බෑ. මෝ ඔයානි තයොත්තේ බකරිවා ඉරරරෙනයි. තවදුරටත් දෙමව්පියන් මත යැපිලා ඉන්න බෑ. මේක යොදාගන්න පුළුවන් අවස්ථාව තමා verb එක තේ දාලා බකරිවා ඉරරරෙනයි. verb එක තේ දාලා බකරිමෝ ඉරරරෙනයි කියන අවස්ථාව. කයිගා අත්තේ. කයිගා අත්තේ කියන්නේ ප්‍රතිඵලදායකයි. දොරියකුණෝ කයිගා අත්තේ කිබෝනෝ දයිකකුනි ගෝකකු සිතා. උත්සාහ කරපු එක ප්‍රතිඵලදායකයි බලාපොරොත්තු වුණ විශ්වවිද්‍යාලයට තේරුණා. සුතෙකිනා හිතෝ තෝ කෙක්කොන් දෙකිත කොනෝ තොෂිමතේ මත්ත කයිගා අත්තා. ඒ කියන්නේ කැමැති පුද්ගලයක් එක්ක විවාහ වෙන්න පුළුවන් වුණා. මේ වයස එනකන් බලාපොරොත්තුෙන් සිටිය එක ප්‍රතිඵලදායකයි. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමා verb එක ru, verb එක the and noun එක no දාලා කයිගා අරු, කයිගා අත්තේ කියන අවස්ථා. කයි මොනකු. කයි මොනකු කියන්නේ නිෂ්ඵලයි කියන අදහස. සූජිත්සුනෝ කයි මොනකු අයිකෙන්ගා සින්දෙ ශිමත්තා. ඔපරේෂන් එකක් කරපු එක නිෂ්ඵල වුණා. අයිකෙන් මැරුණා. ඒ කියන්නේ මේ සුරතලා මැරුණා කියන එක. යොසෙන්දේ ඔචිතෙසිමයෝ ඉෂ්ෂෝකෙන් මේ රෙන්ෂූ සිතා කයිගා නකත්තා. ඒ කියන්නේ තරංගාවලිය පැරදුනා. ඉෂ්ෂෝකෙන් මේ රෙන්ෂූ සිතා. ඒ කියන්නේ මේ හොඳින් පැට්‍රිස් කරත් ඒක නිෂ්ඵලයි. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමා verb එක තා සහ noun එක no කියන අවස්ථා යොදාගෙන කයිගා නයි කයි මොනකු කියන විදිහට යොදා ගන්න පුළුවන්. ගයි.
ගයි කියන්නේ කරන්න හිතෙන වටිනාකමක් තියෙනවා වගේ අදහසක් තමා දෙන්නේ. දැන් බලමු. යරි ගයි නෝ අරුසිගතෝ. කරන්න හිතෙන ජොබ් එකක්. ඔසියේ ගයි නෝ අරුසෙයිතෝ. උගන්නන්න හිතෙන ශිෂ්‍යයෝ. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමා verb එක මස් කපලා ගයි. කකෙරු. කකෙරු කියන්නේ භාගයක් නැත්නම් අඩක් ඉවර කරපු වගේ අදහසක් තියෙනවා. යොමි කකෙනෝ හොන්ගා නන්සත්සු අරු. භාගෙට කියවලා ඉවර කරපු පොත් කිහිපයක් තියෙනවා. කනෝජෝවා නනිකා ඊ කකෙතේ යමෙතා. ඇය මොනවා හරි භාගෙට කියලා නැවැත්තුවා. වතශිවා කොදොමොනො තොකි බියෝකිදේ සිනි කකෙතා කොතෝගා අරු. මම පොඩි කාලේදී ලෙඩ හැදිලා මැරෙන්න ගියපු අවස්ථා තියෙනවා. කකෙතා. ඒ කියන්නේ බාගෙට. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමයි V එකේ මස් එක කපලා කකෙරු, කකෙනෝ, කකෙදා. උදාහරණ අපි බලමු. තබේ කකෙරු, යරි කකෙරු, වසුරේ කකෙරු, කරේ කකෙරු. කිරු. කිරු කියන්නේ සම්පූර්ණයෙන්ම ඉවර. කොනෝ ශූසෙත්සු වා ඔමොශිරකුතේ ඉචිනිච්චිතේ යොමි කිත්තා. මේ නවකතාව බොහොම රසවත් හින්දා එක දවසින් කියලා ඉවර කරා. කිත්තා. කරේවා සුකරේ කිත්තා කවෝ සිතේරු. ඔහු මහන්සි වෙලා වගේ මුහුණෙන් ඉන්නවා. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමා V එකේ මස් එක කපලා කිරු, කිරෙරු. ඊට පස්සේ verb එක මස් එක කපලා කිරෙනයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඉවර කරේ නැහැ කියන අර්ථය. එරු උරු. එරු උරු කියන්නේ විය හැකි. කනෝසේගා අරු කියන තේරුම තමයි මේකේ කියන්නේ. හකසේ දෙමෝ මචිගව් කොතෝවා අරි එරු. දොස්තරට වුණත් වරදින්න පුළුවන්. කොරේගා වතශිනෝ සිරි උරු සුබෙතනෝ ජෝහෝ දෙස්. මේක මම දන්න ප්‍රවෘත්තියක් විය හැකි. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමා verb එක මස් එක කපලා එරු උරු. verb එක මස් එක කපලා එනයි දාන්නත් පුළුවන්. හැබැයි අරි එක්ක දාන්න පුළුවන්නේ අරි එරු විතරයි. උරු දාන්න බෑ. අරියේ නයි කියලත් කියන්න පුළුවන්. නුකු. නුකු කියන්නේ ඉවර වෙනකන් කරනවා කියන අදහස. තයිහෙන්න සිගතෝ දෙමෝ යරු නුකු ජිසින්ගා අරිමස්. අමාරු ජොබ් එකක් වුණත් ඉවර වෙනකන් කරන්න කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. කරේවා අකිරමිනිසුනි ගෝරු මදේ හසිරු නුයිතා. ඔහු අතරරින් නැතුව ගෝල් එක මදේ දිව්වා. නුකු කියන එක යොදා ගන්න පුළුවන් අවස්ථා තමා V එකේ මස් කපලා නුකු. නැත්නම් verb එක මස් කපලා නුකු. උදාහරණ බලමු. නයමි නුකු, කන්ගය නුකු, තය නුකු, මමොරි නුකු, තතකයි නුකු, ඉකි නුකු. උචිනි. උචිනි කියන්නේ අතර කාලයේදී, අතරතුරේදී කියන අදහස. වසුරේ නයි උචිනි මෙමොස්තේ ඔකෝ. අමතක වෙන්න කලින්
මෙමරියක් දාගමු. සකුරගා කිරෙයිනා උචිනි ඕ හනමිනි ඉකිමෂෝ. සකුරා ලස්සන වෙලාව තුලදී මල් බලන්න යමු. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමා verb එක නයි උචිනි. verb එක තේ ඉරු උචිනි. adjective එක උචිනි. නා කේශියත් එක්ක උචිනි. noun එක නෝ දාලා උචිනි කියන අවස්ථාව. ඔවරුකා ඕර නයි කන උචිනි. ඒ කියන්නේ ඉවර වෙනවාත් සමගම ජුග්ගියෝගා ඔවරුකා ඕර නයි කන උචිනි කරේවා කියුසිත්සු ඕ දෙතා. පාඩම ඉවර වෙනවාත් සමගම ඔහු ක්ලාස් එකෙන් ඉවතට ගියා. ෆුතෝන්නි හයරුකා හයර නයි කන උචිනි නෙත්තේ සිමත්තා. ෆුතෝන් එකට ඇතුල් වෙනවාත් සමගම නිින්ද ගියා. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමා verb එක රූ දාලා ඊට පස්සේ මැදට කා එකතු කරනවා. ඊට පස්සේ ආයි verb එක දාලා නයි කනෝ උචිනි කියලා යොදා ගන්නවා. හරි එහෙනම් අපි අදට පාඩම ඉවර කරනවා. පාඩම පිළිබඳව මොනවා හරි ගැටලුවක් දෝෂයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අදට පාඩම නිමා කරමු. ජය වේවා.